සම්පූර්ණම ගොඩ වහලා ඉවරයි ඈ. ඒක හොඳට ජීවාණු වර්ණය වෙන්න වැහුවා හොඳට. මේ බලමු ඉතින්. දෙකකට එහා හෝ දෙකක් අඩුමතර දැන් ඔහොම තියමු. ඩොලොමයිට් දාලා තියෙනවා. ඊට පස්සේ කරදහය දාලා තියෙනවා. මතු පිටිපස්ස දාලා තියෙනවා. ගොම් පොහොර දාලා තියෙනවා. ඊට පස්සේ පිච්චිච්ච දහය දාලා තියෙනවා. කොම්පෝස්ට් දාලා තියෙනවා. ඔක්කොම දාලා ඩොලොමයිට් දාලා හොඳට කොටලා තියෙන්නේ. සම්පූර්ණයෙන්ම හොඳට මිශ්‍ර කරලා තියෙන්නේ. දැන් ගොඩ වහලා තියෙන්නේ. රයිට් එහෙනම් බුදු සරණ ජය වේවා. හොඳයි ඉතින් මාර මහන්සියක් ගත්තේ බයිපොයි බබාලා ටිකයි. අතෑරීම නෑ ගේම. දැන් තමයි පොඩ්ඩක් හිතලා නිදහස්. ඔන්න බඩු. ණය මිනිස් වගාවට අවශ්‍ය මාධ්‍ය සැකසීම. මහන්සි අවුලක් හිතන්න එපා. මහන්සි වෙන තරමට ප්‍රතිඵල වැඩි. රයිට් බුදු සරණ ජය වේවා.